පෘතුගාල සුපිරි පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන් ක්‍රීඩා කරමින් සිටි සෞදි අරාබි ක්‍රීඩා සමාජය වන අල් නසාර් සමගින් දිගටම රැඳී සිටීමට තීරණය කර තිබෙනවා. ඔහු ඒ යටතේ 2027 වර්ෂයේ වනතෙක් නව ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඔහු අත්සන් කළ නව ගිවිසුමෙන් ලැබෙන වැටුප් සහ බෝනස් දීමනා සියල්ලම ඇස් උඩ යවන මට්ටමේ විශ්මයජනක මුදල් අගයන් වනවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අත්සන් කළ නව ගිවිසුමෙන් ඔහුට වසරකට අල් නසාර් වෙතින් ලැබෙන වැටුප පමණක් යුරෝ මිලියන 178ක්. එය ශ්‍රී ලංකා මුදලින් නම් වසරකට රුපියල් කෝටි 6230ක් වනවා. තවත් සරල කොළොත් ශ්‍රී ලංකා මුදලින් නම් මාසයකට රුපියල් කෝටි 519ක්, සතියකට රුපියල් කෝටි 129.75ක්, දිනකට රුපියල් කෝටි 18.53ක්, පැයකට රුපියල් ලක්ෂ 77ක් සහ විනාඩියකට රුපියල් ලක්ෂ 1.2ක් ලෙස සරල කළ හැකියි. මේ සියල්ලටම අමතරව තවත් ඔහුට ලැබෙන බෝනස් සම්බන්ධයෙන්ද වෙනම වාර්තා කර තිබෙනවා. ඒ සියල්ල එක්වන්නේ ඔහුගේ වැටුපට අතිරේක දීමනා වශයෙන් වීම තවත් සුවිශේෂී. අල් නසාර් කණ්ඩායමේ හිමිකාරීත්වයෙන් 15% වන යුරෝ මිලියන 33ක දීමනාවක්. කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීම වෙනුවෙන් යුරෝ මිලියන 24.5ක දීමනාවක්. දෙවන අවුරුද්දද රැඳී සිටියහොත් තවත් යුරෝ මිලියන 13.5ක්ද අතිරේකව හිමි වෙනවා. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වාර්තා කරන එක් ගෝලයකට යුරෝ 80,000ක දීමනාවක්. එක් ගෝල ලබා ගැනීමකට සහාය වීමකට යුරෝ 40,000ක දීමනාවක්. අල් නසාර් සෞදි ලීගයේ ජයග්‍රහණය කළහොත් යුරෝ මිලියන 8ක දීමනාවක්. සෞදි ලීගයේ වැඩිම ගෝලලාභියා වූහොත් යුරෝ මිලියන 8ක දීමනාවක්. ආසියානු චැම්පියන්ස් ලීගයට සුදුසුකම් ලබා ගැනීම සහ ජය ගැනීම වෙනුවෙන් යුරෝ මිලියන 6.5ක දීමනාවක්. පෞද්ගලික ජෙට් යානන් සඳහා වන යුරෝ මිලියන 4ක පිරිවැය සම්පූර්ණයෙන්ම අල් නසාර් ක්‍රීඩා සමාජයෙන් දැරීම. යුරෝ මිලියන 60ක වටිනාකමකින් යුත් අනුග්‍රාහකයන් ලබා දීම. 16 දෙනෙක් පැය 24ම රොනාල්ඩෝ වෙනුවෙන් සේවයේ යෙදවීම. ඒ රියදුරන් 3ක්, නිවාසය බලා ගැනීම වෙනුවෙන් 4ක්, කෝකියන් 2 දෙනෙක්, ගෙවතු පාලකයන් 30 දෙනෙක් සහ ආරක්ෂක නිලධාරීන් 90 දෙනෙක්. මේ අයගේ වැටුප් ගෙවීම සහ සියල්ල අල් නසාර් කණ්ඩායම යටතේ සිදුවනවා. මේ වන විට රොනාල්ඩෝ අල් නසාර් වෙත පැමිණ වසර 3කට අධික කාලයක් ගත වුවත් ඔහු තවමත් කිසිදු ප්‍රධාන පෙළේ ශූරතාවයක් ඔවුන් සමගින් ජය ගැනීමට සමත් වෙලා නැහැ. නව ගිවිසුමත් සමග පැමිණෙන වසර දෙකේදී ඔහුට ඉඩෝරේ නිමා කරන්නට හැකියාවක් ලැබෙයිද? මේ ගැන ඔබේ අදහස කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.